ඇසේ සුද යනු නැවත යථා තත්ත්වයට පත් කළ හැකි ප්‍රධානතම ඇස් අන්ධ වීමට හේතු වන අක්ෂි රෝගයයි. බොහෝ විට වයස්ගත වීමත් සමග ඇසේ සුද ඇතිවන අතර මෙහිදී කාචයේ ඇති ප්‍රෝටීනමය කොටස් ක්‍රමයෙන් බෙද වැටීම නිසා ස්වභාවිකව බොහෝ විට සුදු තත්ත්වය හටගනී. ස්වභාවික කාචයේ පාරදර්ශිතාවය අහිමි වීමත් සමග ආලෝක කිරණ ඇස් තුළට ගමන් කිරීමට බාධා වන අතර පෙනීම ක්‍රමයෙන් මෙහිදී අඩු වෙනවා. අවසානයේදී පෙනීම අහිමි වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව මෙම තත්ත්වය පැවතියහොත් කාචය ඉදිමීමකට ලක් වී අවසානයේදී කාචය පුපුරා යෑමකට ලක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහිදී ඇසේ පීඩනය හෙවත් ග්ලෝකෝමා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක ඊටමත් අවදානම් සහගත තත්ත්වයක්. ඇසේ සුද ඇතිවීමට වැඩිපුර අවදානමක් ඇති පුද්ගලයන් පිළිබඳ සලකා බැලුවොත් පවුලේ ඇසේ සුද රෝගීන් සිටින පුද්ගලයන්, දියවැඩියා රෝගයෙන් පිළෙන පුද්ගලයන්, ඇසට තුවාල සිදු වී ඇති පුද්ගලයන්, කෙදිනකෝ අක්ෂි ශල්‍ය කර්මයක් සිදු කර ඇති අය, දීර්ඝ කාලීනව ස්ටීරෝයිඩ් ඖෂධ ලබා ගන්න අය, අහිතකර කිරණවලට නිතර භාජනය වන පුද්ගලයන්, ඒ වගේම නිතර දුම් මැටි මත්පැන් භාවිතා කරන පුද්ගලයන්, හිරු එළියට නිතර නිරාවරණය වන පුද්ගලයන්, ඇසේ සුදු තත්ත්වය ඇතිවීමට වැඩි අවධානමක් ඇති පුද්ගලයන් ලෙස සලකන්න පුළුවන්. මෙම රෝගය සඳහා එකම හා හොඳම විසඳුම ඇසේ ස්වභාවික කාචය ඉවත් කර කෘත්‍රිම කාචය තැන්පත් කිරීමයි. මෙම ශල්‍ය කර්මය විනාඩි 10ක් 15ක් අතර ඉතාම කෙටි කාලයක් තුළ සිදු කරන ඉතා සරල සියුම් ශල්‍ය කර්මයක්. මේ සඳහා ඉතා නවීන ශල්‍ය ක්‍රම භාවිතා කරන බැවින් කැපුමක් මැහුම් දැමීමකින් තොරව වේදනාවක් හෝ රුධිර වහනයක් සිදු නොවී ඉතා පහසුවෙන් මේ ශල්‍ය කර්මය සිදු කරගන්න පුළුවන්. එම නිසා මෙම ශල්‍ය කර්මය සඳහා ඔබ කිසිසේත් බිය විය යුතු නැහැ.